එක්තරා කාලයක ඈත රජධානියක ලියෝ නම් කරුණාවන්ත හා මෘදු කුමාරයෙක් ජීවත් වුණා. ලියෝ කුමරුට හොඳම මිතුරෙකු සිටියය. මිඩ්නයිට් නම් සිනිදු කළු බළලෙක්. මිඩ්නයිට් සාමාන්‍ය බළලෙකු නොවිය. ඇයට කොළ පැහැති ඇස් සහ රාත්‍රී අහස තරම් කළු කබායක් තිබුණි. දිනක් මාලිගා උද්‍යානය නරඹමින් සිටියේදී ලියෝ කුමරු සහ මිඩ්නයිට් ඔවුන් කිසිදා නොදුටු සැගවුණු මාර්ගයන් සොයාගත්තා. කුතුහලයෙන් ඔවුන් එය අනුගමනය කිරීමට තීරණය කළා. ඒ පාර දිගේ ඇවිදගෙන ගිය විට ඔවුන්ට දිය ඇල්ලක පිටුපස සැගවී ඇති රහස් දොරකට ගෙන ගියේය. ඔවුන් දොරට ඇතුළු වූ විට ඔවුන් දිදුලන ආභරණ සහ දිලිසෙන තරු වලින් පිරුණු ඉන්ද්‍රජාලිකයෙකු කාමරයක සිටිනු දුටුවේය. මෘදුහඩම් ලියෝ කුමරුට මුමුණමින් ඔබව පුරාණ අනාවේකයක් ඉටු කිරීමට තොරාගෙන ඇත. ඔබේ පක්ෂපාතී සහකරුවන මිඩ්නයිට් මෙම ගවේෂණයේදී ඔබට මඟ පෙන්වනු ඇත. මිඩ්නයිට් ඔවුන්ගේ පැත්තේ සිටියේදී ලියෝ කුමරු ප්‍රහෙලිකාව විසඳමින් සහ අභියෝග ජය ගනිමින් ත්‍රාසජනක වික්‍රමාන්විතයකට පිවිසියේය. ඔවුන් එක්ව සැගවුණු නිදන් සොයාගත් අතර රාජධානියේ රහස් අගුළුවැරියේය. ඔවුන් ගමන් කරන විට ලියෝ කුමරුට වැටහුණේ මිඩ්නයිට් යනු සුරතල් සතෙකුට වඩා වැඩි යමක් බවය. ඇය පක්ෂපාතී මිතුරියක් සහ ධෛර්ය සහ ප්‍රඥාවේ සංකේතය බවය. අවසානයේ ලියෝ කුමරු සහ මිඩ්නයිට් ඔවුන්ගේ ගවේෂණය සාර්ථක වූ අතර රාජධානිය සමෘද්ධියමත් විය. එදින සිට ලියෝ කුමරු සහ මිඩ්නයිට් වෙන් කළ නොහැකි වූ අතර කරුණාව, ප්‍රඥාව සහ ගැඹුරු මිත්‍රාත්ව බැඳීමකින් රාජධානිය පාලනය කළේය.